හරි මේ විදිහට පුංචි වීඩියෝ එකක් කරන්න මම හිතුවේ ඇත්තටම අපි 11 වසර අපේ ප්‍රගති ආයතනයේ කොමර්ස් ළමයින්ගේ අපි කළමනාකරණය කියන පාඩම ඒ කියන්නේ 11 වසර පළවෙනි වාරයේ දෙවෙනි පාඩම අපි අවසන් කරලා තුන්වෙනි පාඩමත් අවසන් කරා අපි අවසානට පැවැත්වපු ෆිසිකල් පන්තියේදී. ඉතින් ඒ වුණාට අපේ ළමයි කීපයක් විවිධ හේතුන් නිසා සහභාගී වුණේ නැහැ පන්තියට. කොහොම නමුත් අපි අපේ එක්සෑම් එක ලබන සතියේ බදාදා කියන්නේ 18 බදාදා සහ 22 ඉරිදා සූදානම් කරලා තියෙනවා 11 වසර පළමු වාර පරීක්ෂණය. ඉතින් ඒ නිසා ඒක O level ස්ටෑන්ඩඩ් එකට හැදෙන පේපර් එකක්. ඒ නිසා අපේ ළමයි හැමෝම අනිවාර්යයෙන් ඒකට සහභාගී විය යුතුයි. ඉතින් ඒතර 1 2 3 කියන පාඩම් තුනෙන් තමයි මම මේ ප්‍රශ්න පත්‍රය හදන්නේ. හරි. ඒ නිසා මේ වීඩියෝ එක මම ගේන්නේ ඇත්තටම අපේ ළමයින්ට මිස් වුණු අලෙවිකරණය කියන පාඩම විස්තර කරන්න. ඒතර මේක අපි ගත්තට පස්සේ අපි දන්නවා අපි මුලින්ම කතා කරා වෙළඳාම හා උපකාරක සේවා කියන පාඩම. ඊළඟට අපි කතා කරා කළමනාකරණය කියන පාඩම. අපි කතා කරා ඊට පස්සේ තුන්වෙනියට අලෙවිකරණය කියන පාඩම. ඉතින් මෙන්න මේ පාඩම් තුනෙන් තමයි ඔයාලගේ පළමු වාරය සමන්විත වෙන්නේ. ඉතින් ළමයි මේ පාඩම් තුනෙන් දෙවෙනි පාඩම ඒ කියන්නේ කළමනාකරණය සහ අලෙවිකරණය කියන පාඩම් දෙක ගත්තාම ඉතාමත් කෙටි පාඩම් දෙකක්. ඒ නිසා අපි ලොකු කාලයක් ගත්තේ නැහැ අතරම පන්තියේ මේක සාකච්ඡා කරන්න. ඉතාමත් කෙටි කාලයකින් මේ පාඩම් දෙක අපි සාකච්ඡා කළා. හරි. ඒතර දැන් මේ මම සූදානම් වෙන්නේ අපේ අලෙවිකරණයේ පාඩම. ඒ කියන්නේ තුන්වෙනි පාඩම සම්පූර්ණයෙන් පුංචි වීඩියෝ එකකින් ඔයාලට විස්තර කරන්න. ඒතර අපේ පන්තියට සහභාගී නොවිච්ච ළමයින්ට මේක ලොකු වැදගත්කමක් වෙයි එක්සෑම් එකට සූදානම් වීම සඳහා. හරි. ළමයිනි මොකක්ද මේ අලෙවිකරණය කියලා කියන්නේ? යම්කිසි මිනිස් අවශ්‍යතාවක් හෝ උමනාවක් තෘප්තිමත් කිරීම සඳහා සපයන භාණ්ඩ හා සේවා නිර්මාණය කිරීම හා පිළිගැන්වීමේ ක්‍රියාවලිය. ඉතින් අලෙවිකරණය කියන කාර්යයට ඉතාමත් පුළුල් පරාසයක් අයිති වෙනවා. ඒතකොට අලෙවිකරණය කියන්නේ මෙන්න මේ කාර්යයට යම්කිසි නිෂ්පාදිතයක්, ඒ කියන්නේ භාණ්ඩ හෝ සේවා නිර්මාණය කිරීමේ සිට නිෂ්පාදනය කිරීම, බෙදා හැරීම සහ අලෙවියෙන් පසු සේවා සැපයීම කියන මෙන්න මේ සමස්ත පුළුල් කාර්යභාරයම ඇතුළත් වෙනවා. එතකොට මෙන්න මේ අලෙවිකරණය ගැන කතා කරද්දී අපිට ඉතාමත් වැදගත් වෙන කොටසක් තමයි ඉලක්ක වෙළඳපොළ කියලා කියන්නේ. මොකක්ද මේ ඉලක්ක වෙළඳපොළ කියලා කියන්නේ? ළමයිනේ ඉලක්ක වෙළඳපොළක් කියලා කියන්නේ යම්කිසි ව්‍යාපාරයකට තමන්ගේ භාණ්ඩ හා සේවා ඉතාමත් ලාභදායී ලෙස සපයලා තමන්ගේ ගනුදෙනුකරුවන්ව ඉතාමත් හොඳින් තෘප්තිමත් කළ හැකි පාරිභෝගික කණ්ඩායම. එහෙනම් මෙන්න මේ ඉලක්ක වෙළඳපොළ කියන එකට ඇත්තටම අයිති වෙන්නේ ව්‍යාපාරයක නිෂ්පාදනය කරන භාණ්ඩය හෝ සේවාව සපයලා ඉතාමත් හොඳින් සහ ලාභදායී විදියට සතුටු කරන්න පුළුවන් පාරිභෝගික කණ්ඩායම. එහෙනම් ළමයි මේ විදියට ඉලක්ක වෙළඳපොළ කියලා ගත්තොත් එහෙම මේක ව්‍යාපාරෙන් ව්‍යාපාරයට වෙනස් වෙනවා. අපි හිතමු පාන් නිෂ්පාදන ව්‍යාපාරයක ඉලක්ක වෙළඳපොළ වෙන්නේ පාන් පරිභෝජනය කරන පාරිභෝගිකයන්. ඒ වගේම ඇට්ලස් සමාගමේ ඉලක්ක වෙළඳපොළ වෙන්නේ පාසල් උපකරණ භාවිතා කරන ළමුන්. ඒ වගේම තමයි ආබාධිතයන්ට අදාළ බොරු කකුල් නිෂ්පාදනය කරන සමාගමක ඉලක්ක වෙළඳපොළ වෙන්නේ ආබාධිත පුද්ගලයන්. අන්න ඒ විදිහට ඒ ව්‍යාපාරේ නිෂ්පාදනය කරන භාණ්ඩය හෝ සේවාව මත ඒ ව්‍යාපාරයේ ඉලක්ක වෙළඳපොළ වෙනස් වෙනවා. හරි. එහෙනම් අපි ඊළඟට යමු මෙන්න මේ පාඩමේ එන අවසාන කොටස. ඒ තමයි අලෙවිකරණ මිශ්‍රය කියන එක. මොකක්ද මේ අලෙවිකරණ මිශ්‍රය? අපි කියන මාකටිං මික්ස් කියලා. ළමයිනේ අලෙවිකරණ මිශ්‍රය කියලා කියන්නේ ව්‍යාපාරයක අයිතිකරුවන්ට තමන්ගේ අලෙවිකරණ කාර්ය ඉතාමත් පහසුදායී විදියට සහ ඉතාමත් සාර්ථක ලෙස කර ගැනීමට උපකාරී වන විචාලයන් සමූහයක්. අලෙවිකරණ මිශ්‍රයට සාමාන්‍යයෙන් අයිති වෙනවා විචාලයන් 4ක්. ඒ තමයි අපි ඒක නම් කරනවා 4P's කියලා. මොකක්ද මේ 4? එක ප්‍රොඩක්ට්, ඒ කියන්නේ නිෂ්පාදිතය. දෙක අපි කතා කරනවා ප්‍රයිස්.
ඒ කියන්නේ මිල. 3 අපි කතා කරනවා place. ඒ කියන්නේ ස්ථානය. සහ 4 අපි කතා කරනවා promotion. ඒ කියන්නේ ප්‍රවර්ධනය. ඉතින් මෙන්න මේ විදියට අලෙවි කරන මිශ්‍රය අපි කතා කරන විචල්යන් 4 අපි නම් කරනවා නිෂ්පාදිතය, මිල, ස්ථානය සහ ප්‍රවර්ධනය කියලා. product, price, place, promotion. මෙන්න මේ විචල්යන් 4ට අපි කියනවා 4P's කියලා. එහෙනම් එක්සෑම් එකේදී අලෙවි කරන මිශ්‍රය හැව්වත්, අලෙවි කරන විචල්යන් හැව්වත්, එහෙම නැත්නම් 4P's හැව්වත් ඒ අහන්නේ මෙන්න මේ අලෙවි කරන මිශ්‍රයේ විචල්යන් 4 තමයි. මොකක්ද මෙන්න මේකේ ප්‍රොඩක්ට් කියලා කියන්නේ? නිෂ්පාදිත කියලා කියන්නේ මොකක්ද? යම්කිසි මිනිස් අවශ්‍යතාවක් හෝ උවමනාවක් සපුරාලීම සඳහා ඉදිරිපත් කරන ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් අපි හඳුන්වනවා නිෂ්පාදිතයක් කියලා. ඒ වගේම මොකක්ද මේ ප්‍රයිස් කියලා කියන්නේ? යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් වෙනුවෙන් ඒ භාණ්ඩය හෝ සේවාව ගණනකරුවන්ට සපයලා අය කිරීමට අපේක්ෂා කරන වටිනාකම අපි හඳුන්වනවා මොකක්ද? මිල කියලා. මොකක්ද මේ ප්ලේස් කියලා කියන්නේ? ස්ථානය කියන්නේ මොකක්ද? ස්ථානය කියලා කියන්නේ යම්කිසි මිනිස් අවශ්‍යතාවක් හෝ ඕමනාවක් සපුරාලීම සඳහා භාණ්ඩයක් හෝ සේවාවක් ගණනකරුවන්ට ලබා දෙන, ගණනකරුවන් අතර පත් කරන ස්ථානය. එහෙම නැත්නම් යම්කිසි ආකාරයක් අපි හඳුන්වනවා ස්ථානයක් කියලා. අපි දන්න සමහර භාණ්ඩ හා සේවා ඔන්ලයින් ක්‍රමයට අලෙවි කරනවා. ඒතර ඒ අවස්ථාවේදී ස්ථානය වෙන්නේ මාර්ගගත නැත්නම් අන්තර්ජාලය කියන එක. සමහර භාණ්ඩ හා සේවා ගෙයින් ගෙට ගිහිල්ලා ඍජු අලෙවිකරණය කරනවා. එහෙනම් ඒ අවස්ථාවේදී ස්ථානය වෙන්නේ ගෙයින් ගෙට ගොස් අලෙවි කිරීම. සමහර භාණ්ඩ හා සේවා අලෙවි කරනවා යම්කිසි එකම ස්ථානයක කඩයක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පේමන්ට් එකේ වෙන්න පුළුවන්. අන්න ඒක බඳුනන මොකද්ද? ඒ අවස්ථාවේ තියෙන ස්ථානය කියලා. එහෙනම් මොකද්ද මේ ප්‍රවර්ධනය කියලා කියන්නේ? ප්‍රොමෝෂන් කියලා කියන්නේ මොකක්ද? භාණ්ඩ හා සේවා ඊටමත් ඉක්මනින් පාරිභෝගිකයන් අතර පත් කරවීම සඳහා භාණ්ඩ හා සේවා වල තියෙන වැදගත්කම කියා දීම සඳහා භාවිතා කරන ක්‍රම අපි හඳුන්වනවා මොකද්ද? ප්‍රවර්ධනයක්, ප්‍රොමෝෂන් එකක් කියලා. එහෙනම් උදාහරණයක් විතර අපි හිතමු. මෙන්න මේ උදාහරණ චුට්ටක් හිතන්න. අපි හිතමු යම්කිසි පුද්ගලයෙක් සපත්තු අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා. මෙන්න මේ ව්‍යාපාරයේ එක සපත්තු පුට්ටමක මිල රුපියල් 2500යි. මෙයා මේ ව්‍යාපාර කරගෙන අපි හිතමු කොළඹ කොටුවේ තියෙන ෂොප් එක. එහෙනම් මෙයා මේ සපත්තු අලෙවි කරන අලෙවියේදී සපත්තු මිලදී ගන්නා සෑම කෙනෙකුටම මේස් දෙකක් නොමිලේ දෙනවා. එහෙනම් මෙන්න මේ කියපු සිද්ධියේ මෙන්න මේ විචල්යන් 4 එහෙම නැත්නම් 4P's කියන එක අන්තර්ගත වෙනවා. මොකක්ද මේ සිද්ධියේ තිබුණු නිෂ්පාදිත නැත්නම් ප්‍රොඩක්ට් එක කියලා කියන්නේ? සපත්තු කුට්ටම. මොකක්ද මේ සිද්ධියේ තිබුණු මිල කියලා කියන්නේ? රුපියල් 2500. මොකක්ද මේකේ තිබුණු ස්ථානය කියන්නේ? කොළඹ කොටුවේ තියෙන ෂොප් එක. මොකක්ද මේ සිද්ධියේ තිබුණු ප්‍රවර්ධනයේ ප්‍රොමෝෂන් කියන්නේ මොකක්ද? සපත්තු කුට්ටමක් ගත්තාම මේස් එකක් නොමිලේ දෙන එක. එහෙනම් ළමයි මෙන්න මේ 4P's වල ප්‍රොඩක්ට් කියන එකේ එහෙම නැත්නම් නිෂ්පාදිතය කියන විචල්ලේ අන්තර්ගත වෙනවා අංගෝපාංග, ගුණත්වය, ඇසුරුම කියන මෙන්න මේ අයිටම ටික. ඒ වගේම මේ මිල කියන එකේ අන්තර්ගත වෙනවා, ප්‍රයිස් කියන එකේ අන්තර්ගත වෙනවා වට්ටම්, දීමනා වැනි අයිටම ටිකක්. ඒ වගේම මේ ප්ලේස් කියන එකට, ස්ථානය කියන එකට අන්තර්ගත වෙනවා ඍජු අලෙවිකරණය, එහෙම නැත්නම් ගෙයින් ගෙට ගොස් අලෙවි කිරීම, එහෙම නැත්නම් ඔන්ලයින් ක්‍රමයට, අන්තර්ජාල ක්‍රමයට භාණ්ඩ හා සේවා අලෙවි කිරීම, අන්න ඒ වගේ අයිටම් කිහිපයක්. ඒ වගේම මෙන්න මේ ප්‍රොමෝෂන් කියන එකට අන්තර්ගත වෙනවා මහජන සම්බන්ධතා, විවිධාකාරයේ සංදර්ශන, විවිධාකාරයේ වැඩමුළු වැඩසටහන්, එහෙම නැත්නම් එකක් ගත්තාම එකක් නොමිලේ දීම වගේ ඒ වගේ අයිටම් කීපයක්
ප්‍රවර්ධනයට අන්තර්ගත වෙනවා. එහෙනම් මම මේ කිව්වේ මොකක්ද? මම මේ සඳහන් කළේ මෙන්න මේ product price place promotion නිෂ්පාදිතය මිල ස්ථානය සහ ප්‍රවර්ධනය කියන විචල්යන් හතරට අයත් වන අයිටම් කීපය. එහෙනම් මේ සම්පූර්ණ පාඩම ගත්තාම ළමයි ඕක තමයි මේ පාඩමේ අන්තර්ගතය. ඉතාමත් කෙටි පාඩමක්. ඉතින් මේ පාඩමෙන් අනිවාර්යෙන් මම පේපර් එකට යම්කිසි ප්‍රශ්න කිහිපයක් අන්තර්ගත කරනවා. ඒ නිසා මේක වීඩියෝ එක 3-4 පාරක් බලන්න. එතකොට මේක ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි මේ පාඩමේ මේ වීඩියෝ එක බලලා මේ පාඩමට දාලා නෝට් එක අනිවාර්යෙන්ම ඔයාලා ලියා ගන්න. මේකේදී ඔයාලා ලියවෙන්න ඕන ඇත්තටම අලෙවිකරණය කියන්නේ මොකක්ද කියන එක මුලින්ම ලියන්න. ඒක මම මේ වීඩියෝ එකේ කියනවා. ඒක තමයි ඊට පස්සේ තමයි ඉලක්ක වෙළඳපොළක් කියන්නේ මොකක්ද කියන එක ලියන්න මේකේ නෝට් එකක් විදිහට ලියා ගන්න. ඊට පස්සේ තමයි අලෙවිකරණ මිශ්‍රය විචලන අතර මොකක්ද සහ ඒකට 4 piece කියලා කියන්නේ මෙන්න මේ නිසා ඒකයි ඊට පස්සේ මෙන්න මේ විචලයන් හතරට අයත් වන අයිටම කිහිපය වෙන වෙනම නෝට් එක ලියලා සම්පූර්ණ කරගන්න. එතකොට මේ පාඩම සම්පූර්ණයි.